ඕනම දෙයක් සුන්දර වෙන්නේ ලස්සන වෙන්නේ විවිධත්වයක් තිබුණම රටක් වුණත් එහෙමයි. විවිධ ජනකණ්ඩායම් ඒ ජනකණ්ඩායම් වලට අනන්නේ විවිධ සංස්කෘතීන් එකතු වුණාම රට ලස්සන වෙනවා. හැබැයි ඒකට තව එක අවශ්‍යතාවයක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ තමයි රටේ අනාගතය තීරණය කරන එකම සාධකය වන ඡන්ද බලය හරහා මේ හැම ජනකණ්ඩායමක්ම තමන්ගේ මතය කියලා රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ නියෝජිතයන් පත් කරගන්න එක. එහෙම නැති වුණ හැමතැනකදීම ගැටුම් ඇති වෙලා රට විනාශ වෙනවා. එහෙම සිදුවෙච්ච ඒවට උදාහරණ ලෝකයේ දිහා බලද්දි දකින්න පුළුවන්. එහෙම හිතුනේ විවිධ ජනකණ්ඩායම් විවිධ සංස්කෘතීන් පසු කරමින් රට හරහා ඇවිත් සින්දු කියන මාළුන්ගේ කීනාදය අහගෙන කල්ලඩි පාලම පව් කරද්දී. සුන්දර කල්ලඩි පාලම රටේ සුන්දරත්වයට අනන්‍යතාවයක් එක් කරනවා වගේම රට ලස්සන කරන ජනකණ්ඩායම් දෙකකුත් යා කරනවා. බොහෝ දුර ගමනක් ගෙවා ඇවිත් කල්ලඩි පාලම පහු කරලා අපි පිවිසෙන්නේ රසවත් නගරයකට. නගරයේ මැදින් විහිදෙන රට ඉදිගස් පේලියේ සෙවන යටින් ඉදිරියට යද්දී අපට දැනෙන්නේ අරාබියට ගියා වගේ හැඟීමක්. පාර දෙපස තිබෙන අරාබි සම්ප්‍රදාය ගොඩනැගිලි මුස්ලිම් පල්ලි විතරක් නෙමෙයි. ඉස්ලාමීය ඇඳුමින් පැළඳුමින් සැරසුණු නගරවාසීනුත් අපි පුංචි අරාබියට ඇවිත් වග සිහි කරනවා. රටේ ඉඳි නගරේ නැතිනම් පුංචි අරාබිය විදියට හඳුන්වන මේ නගරය අපේ රටේ හිරු නැගෙන වෙරළ තීරයේ කාන්තාංකුඩි නගරයයි. කාන්තාංකුඩි නගරය සම්පූර්ණයෙන්ම මුස්ලිම් ප්‍රජාව වාසය කරන ප්‍රදේශයක්. ඒ කියන්නේ කාන්තාංකුඩිය 100%ක්ම ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ප්‍රජාවගෙන් සමන්විත නගරයක්. අධික කාර්යබහුල නගරයක් විදියට සැලකෙන කාන්තාංකුඩි නගරය මෙරට ජනගණත්වය අධිකම නගරයයි. සීමිත භූමියක අධික ජනගහනයක් සිටින ව්‍යාපාරිකයන් බහුල මේ නගරයේ කාර්යබහුලත්වය නිසා මෙහි සිටින ප්‍රජාවට රජයේ ආයතනයකින් යම් සේවාවක් ලබා ගන්න කාර්යාලයකට නැතිනම් නිලධාරියෙක් හමුවට යන එක තරමක් අසීරු වැඩක්. මේ නිසා මැතිවරණ ක්‍රියාවලියට අදාළව ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම, ඡන්දහිමි නාමලේඛන තොරතුරු ලබා ගැනීම ආදීදී මෙහි ඉන්න ජනතාව ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට අදාළ තීන්දුව తీරන ගන්න නියෝජිතයන් පත් කර ගැනීමේ ඉඳලා බොහෝ අයිතිවාසිකම් ඔවුන්ට අහිමි වෙලා. සුන්දර රටක් බිහි කරගන්න ඔවුන්ගේ නියෝජිතයනුත් අවශ්‍ය වුණා ඡන්ද බලය අහිමි වීම නිසා ඒ අවස්ථාවන් ඔවුන්ට මගහැරිලා. මේ සඳහා තිබෙන හොඳම විසඳුම මැතිවරණ කොමිෂන් සභාව මගින් වැඩි දියුණු කර ඇති මැතිවරණ ඊසේවාවන් භාවිතයයි. මැතිවරණ ඊසේවා කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබාගත යුතු සේවාවන් මැතිවරණ කාර්යාලයකට හරි නිලධාරියෙක් හමුවට හරි නොගිහින් තමන් ඉන්න තැන ඉඳලා තමන් කැමති වෙලාවක අතේ තියෙන ජංගම දුරකථනයෙන් ලබා ගන්න පහසුකම් ලබා දෙන තාක්ෂණික ක්‍රමවේදයක්. නමුත් ඒ සඳහා තිබෙන බාධාව ඔවුන් ඒ පිළිබඳ දැනුම්වත් නොවීමයි. ඒ වගේම බොහෝ දෙනෙකුට තාක්ෂණය භාවිත කිරීම පිළිබඳ තියෙන්නේ ඉතා අල්ප දැනුමක්. මේ නිසා මෙම ගැටලු විසඳා ගනිමින් කාන්තාංකුඩි මුස්ලිම් ජනතාවට මැතිවරණ ඊසේවා භාවිත කිරීම පිළිබඳ දැනුම්වත් කරන්න විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමිෂන් සභාවේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණාංශය සහ මඩකලපුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය එක්ව 2025 ඔක්තෝබර් මාස 29 වන දින පවත්වනු ලැබුවා. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කාන්තාංකුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණ මේ වැඩසටහන මගින් මැතිවරණ ඊසේවා භාවිත කරද්දී තමන්ගේම ප්‍රජාවේ තාක්ෂණය පිළිබඳ දැනුම අඩු අයට ඊසේවා භාවිතයට සහාය වෙන්න එම ප්‍රජාව නියෝජනය කරන තරුණ තරුණියන් හට ඊසේවා අවධිකරුවන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දීමත් සිදු කෙරුණා. පුහුණුව ලබා දීම පමණක් නෙමෙයි, ඊසේවා අවධිකරුවන් ලෙස තම ප්‍රජාවට සහාය වීමට ඔවුන් ලැබූ පුහුණුව අගයමින් සහභාගීත්ව සහතිකයකුත් පුහුණු වූ තරුණ ප්‍රජාවට ලබා දීලා තමන්ගේ ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහළ නංවන්න දායක වෙන්න පුළුවන් ක්‍රමයක් සකසා දීම සිදු වුණා. 2025 වසරේ විවිධ ප්‍රජාවන් මැතිවරණ ඊසේවා ගැන දැනුම්වත් කරමින් ආගමන රසවත් නගරයකින් අවසන් කරන්න හැකිවීම ගැන මැතිවරණ නිලධාරීන් ලෙස විශාල සතුටක් අපිටත් ඉතුරු වෙලා තිබුණා. මැතිවරණ ඊසේවා කියන්නේ රට ඉදි වගේම රසවත් ඊරාජ්‍ය සේවාවක් කියන එක හොඳින්ම වැටහුණේ මේ වැඩසටහනින් පසුවයි.
ඒ මැතිවරණ ඊ-සේවාව දැන් රටේ ජනතාවටම රසවත් අත්දැකීමක් ගෙනෙන බව නම් අපිට හොඳටම විශ්වාසයි.